ඔබ හොයාගත්තු දේවල් වලට මිලක් නියම කරන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතේට මිලක් නැහැ. මිල කරන්න බැරි ජීවිතයක් ඔබට දීලා තියෙන්නේ අම්මා. අපිට දීලා තියෙන්නේ අම්මා. අම්මයි තාත්තා. කොන්දේසි විරහිතව ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තට නම් මොකක් කරන්න ඕනේද? සලකන්න ඕනි, බලන්න ඕනි. දෙන්නේ සිතීලිය තියෙන්න පුළුවන්. මොකද කෝටි 4ක චෙක් පතක් හම්බුණා. ඒ නිසා. හැබැයි ඒක ගත්තු ගමන් එයා කියනවා ඔයා මේක ගත්තොත් දවස් 2යි ජීවත් වෙන්නේ ඔයාව මරනවා එහෙම නැත්නම් මැරෙනවා. එතකොට බුදුමා මොකද කරන්නේ? අතට ගත්තට වැඩි වේගයෙන් ඒක ආපහු දෙනවා. ආපහු දානවා. අතටලා දානවා. තවත් ටිකක් දුර යනවා කිලෝමීටරයක් විතර. දකුණට හරි වමට හරි. කිලෝමීටරයක් විතර යනකොට තවත් චෙක් පතක් දෙනවා ඊට වැඩි ගාණක් දීලා කෝටි 6යි. කෝටි 6ක් පිළියලා දෙනවා. ඒක වාරට බුදුමාට සතුටක් ඇති වෙනානේ. කලින් බලාපොරොත්තු වලටත් වැඩි බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි ඒක ගත්ත ගමන් දීපු කෙනා කියනවා ඔයා දවසයි ජීවත් වෙන්නේ මේක ගත්තොත් මැරෙනවා. මේක ගත්තොත් උදේ මොකද කරන්නේ? අරකට වැඩි ඉක්මනට අහපව් දෙනවා. දැන් ඔන්න කිලෝමීටරෙන් කෝටිය වැඩි වෙනවා කියලා අපි හිතමු. දැන් කිලෝමීටර ගාණක් ගිහිල්ලා කෝටි ගාණක් වැඩි වෙලා හැබැයි පැය ගාණ අඩු වෙනවා ජීවත් වෙන්න. කොහොම ගිහිල්ලා කෝටි කීයක් හම්බුණත් මෙයා අත අරින්නේ නැතුව ඉඳීද? හම්බෙන කොච්චර ගාණ වුණත් අත අරිනවා. මොකද්ද මේකේ අදහස? මොකද්ද කියන්නේ? ඒ කියන්නේ කොච්චර ගාණක් කියලා දුන්නත් ජීවිතේ දෙන්න සූදානම් නැහැ. ඒ කියන්නේ මොකක්ද? එහෙනම් ඔබ හොයාගත්තු දේවල් වලට මිලක් නියම කරන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතේට මිලක් නැහැ. මිල කරන්න බැරි ජීවිතයක් ඔබට දීලා තියෙන්නේ අම්මා. අපිට දීලා තියෙන්නේ අම්මා. අම්මයි තාත්තා. එහෙනම් අපි ඔක්කොම එකතු කරුවත් ගාණක් කියන්න පුළුවන්. ගාණක් කියන්න බැරි ජීවිතේ දුන්නේ අම්මා. අම්මා තමයි දීලා තියෙන්නේ. අම්මයි තාත්තයි. ඉතින් අපි මේ ලෝකෙටම එනකොට නේද? එතන දැන් ඔක්කොම ඉන්න අය කතා කරන්න පුළුවන් අයනේ. හැබැයි අපි මේ ලෝකෙට එනකොට ගොළුවෝ. ඊගාවට ඔත්පල අයනේ. ඇයි ඔත්පලයි කියලා කියන්නේ? එක තැන ඉඳගෙන මල පහ කරනවා. තව කෙනෙක් ඕනේ උදව්වට වතුර පොවන්න ඕනේ. කෑම කවන්න ඕනේ. ඔත්පල ලෙඩු ඉන්නවනේ. ඇවිදින්න කරන්න එහෙනම් මේ ඔක්කොම මේ ලෝකෙට එනකොටම ඔත්පල අය. ලෙඩු. දැන් අපි මේ ලෝකෙට එනකොට කවුද ලෙඩුනේ? ලෙඩුනේ ඔත්පල අය. එහෙනම් අම්මා මොකක් කළාද? ඔත්පලකම මේ කාගෙත් නැති කළා. මොකද නැති කලේ? ඔත්පලකම නැති කළා. මේ අබ්බගාතකම ඇවිදින්න බැරිකම අම්මයි තාත්තයි නැති කළා. ඇවිදින්න පුළුවන් කෙනෙක් කළා. ඊගාවට කතා කරන්න පුළුවන් කෙනෙක් කළා. නේද? අහුවෙච්ච දේ කටේ දාගන්න. නේ? ටික කාලේ එහෙමනේ අහුවෙච්ච දේ කටේ දාගන්න. කෝකද කණ්ඩෝනි කියලා දන්නේ නැහැ. එහෙනම් කණ්ඩෝනි දේ කටේ දාගන්න ඕනේ කොහොමද කියලා පුරුදු කළා.
දැන් මොකද්ද කියන්නේ මේ එහෙනම් සියල්ලම දීලා තියෙනවා. දැන් සීලවදී අම්මා 4 දෙනෙකුට සියල්ලම දීලානේ. මෙතන ඉන්න අම්මලාත් එහෙමයි. ඔබේ අම්මා තාත්තත් ඔබට එහෙමයි. සියල්ලම දීලා. එහෙනම් මොකද්ද මේ කොන්දේසි විරහිතව ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තට නම් මොකක් කරන්න ඕනේද? සලකන්න ඕනි, බලන්න ඕනි. කොන්දේසි විරහිතව අම්මට බලන එක දරුවන්ගේ යුතුයකම. වගකීම. කොන්දේසි විරහිතව කියලා කියන්නේ සමහර විට ඉඩ කඩන් ලියලා දීලා නැතුව ඇති. ඒ වගේ අඩු වැඩියක් ඇති. අත්තරම් බඩු වල අඩු වැඩියක් ඇති. මිල මුදල් වල අඩු වැඩියක් ඇති. භෞතික සම්පත් දීපු විදිහේ අඩු වැඩියක් ඇති. හැබැයි ඔබට කාටත් ජීවිතේම දීලා තියෙනවානේ. ජීවිතේම දීලා තියෙනවා. يعني අත්‍යවශ්‍ය ටික දීලා තියෙනවා. අත්‍යවශ්‍ය ටික දීලා තියෙනවා. එහෙනම් ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් සැලකුවා අම්මා තාත්තට. දරුවෝ අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස් වෙන්නලා. දැන් එහෙම කරන්න බෑනේ. ප්‍රායෝගික නෑනේ. අවුරුදු 100ක් දෙවුර මත තියාගෙන සලකන්න කිව්ව දරුවා අවුරුදු 100ක් සලකනවා කියලා කියන අම්මා 100 ගණනක් ඉන්න වෙනවනේ. ඒක එහෙම කළා උදාහරණයකට කියන්නේ. දරුවෝ අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස් නෑලු. ඉවරයක් නෑ. මොකද අර කරුණු ටික හින්දා බුදුහාමුදුරුවෝ මේ විදිහට නෙමෙයි කියන්නේ. ඊට වෙනස් විදිහකට මම කිව්වේ ඔබට තේරෙන්නේ මොනවද? අබ්බඝාතකමත් නැති කළා. ඒ විතරක් නෙමෙයි ඉතින් මේ ලෝකෙට එන්නේ ඔබේ පිනත් එක්කලා එනකොට නේද? ජීවිතෙත් එක්කලාම දෙනවනේ. මොනවාද? ඇස් පේන එක දෙනවා. කන් ඇහෙන එක දෙනවනේ. කතා කරන්න පුළුවන් එක දෙනවනේ. ඒ කියන්නේ සුවිශේෂ වරප්‍රසාද ටිකකුත් එක්කලා තමයි දෙන්නේ. ඒවා හැමෝටමත් නැහැනේ. ඔබේ පින වගේම අම්මා තාත්තගේ පුණ්‍ය බල මහිමයත් එක්ක තමයි ඔබට මට ඒවා හම්බෙන්නේ. එහෙනම් කොන්දේසි විරහිත සලකන්න ඕන.